හායි හායි ළමයි. ඔන්න ඔක්තෝබර් මාසේ පළවෙනි ඉරිදා දවස ගෙවෙන විදිය තමා මම ඔයගොල්ලොත් එක්ක අද බෙදා ගන්න හදන්නේ. ඉතින් බලමුද ඔක්තෝබර් මාසෙට ඉරිදාවල් 4ක් වෙනවා. ඒ ඉරිදාවල් 4 කොහොමද ගෙවෙන්නේ කියලා. හරි. ඉතින් එහෙනම් වීඩියෝස් 4ම බලන්න කියලා ඔයාලට කියනවා. මේ ඉතින් පළවෙනි ඉරිදාව. අපි හිමීට ඉරිදාවල් 4ම කොහොමද ගෙවෙන්නේ කියන එක බලමු. හරි එහෙනම් ඔන්න ඔක්තෝබර් මාසේ 5 වෙනි ඉරිදාව ගෙවෙන විදිහ බලන්න මාත් එක්ක එකතු වෙන්න. channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා ඔහොමම like එකකුත් දාගෙන එන්න. වීඩියෝ එක අවසානයේදී ඉතින් comment එකකුත් දාන්න අමතක කරන්න එපා. හරි. ඉතින් ඔන්න හැමදාම වගේ ඉරිදාට ටිකක් දවල් වෙනකන් නිදා ගන්නවා. නිදිලා නැගිටලා ගෙවල් දොරවල් ලස් කරන, අතු ගාන හොදන, රෙදි හොදන ඒවා, රෙදි වේලන ඒවා ඔන්න ඔය කාර්යය තියෙනවා. මං ඉතින් ඒ දේවල් කරන ඒවා වීඩියෝ කරේ නැහැ. මොකද අද ක්ලීනින් වීඩියෝ එකක් නෙවෙයිනේ. හරි. ඉතින් ඔන්න මම අද දාගත්තා මට රිවෝඩ් ඩේ එකක් විදිහට තමයි මම අද දාගත්තේ. මොකද පහුගිය ටිකේ ඔෆිස් එකේ මගේ ගොඩක් වැඩ හිර වෙලා තිබුණා. ඒ හිර වෙලා තිබුණ ඔක්කොම වැඩ ටික මම මේ වෙනකොට ඉවර කරලා තියෙන්නේ. ඉතින් මට මාරම හැපි. ඉතින් ඒ සතුට වෙනුවෙන් එතකොට මම ඒවට ගොඩක් මහන්සි වුණා. ඒ වෙනුවෙන් මම මොනාද නිදි මරං වැඩ කරා. ඒ හැමදේම වෙනුවෙන් මම හිතුවා මට අද gift එකක් විදියට මට අද rewards day එක දෙන්න. හරි. ඉතින් ඔන්න ඒ දවස් තමයි මම ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ. මම ආවා සැලොන් එකකට. මම ඉතින් අවාරයට පොල් වැටෙනවා වගේනේ සැලොන් එකට යන ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් eyebrows වත් ඉතින් shape කරන්නේ නැහැනේ මම. ඒ shape කරන්නේ නැත්නම් මට shape කරන්න තරම් eyebrows නැති නිසා. හරි හරි. ඉතින් ඔන්න මම ආවා සැලොන් එකට. මම හිතුවා මම ඔයිල් මසාජ් එකක් කරනවා කියලා. මට එකෙන් ඕන උනේ හොඳට දැන් මගේ ඔළුව අත ගාලා කොණ්ඩේ හොඳට මසාජ් කරද්දි එතකොට මට ලොකු රිලැක්ස් එකක් දැනෙනවනේ. අන්න ඒක තමයි මට ඕන උනේ මූලිකවම. අද දවසේ කරන හැම වැඩකින්ම මට ඕන වෙලා තියෙන්නේ මට රිලැක්ස් එකක්. ඒ කියන්නේ අර දුවලා පැනලා කරන වැඩ නැතුව එක තැනක ඉඳගෙන ඉද්දි මගේ ඔළුව අත ගන්නකොට එතකොට මම ෆේෂියල් එකක් දානකොට අන්න ඒ වගේ මට පොඩ්ඩක් ඉතින් සැහැල්ලුවෙන් ඉන්න තමයි ඕනුනේ. ඔයගොල්ලෝ බැලුවද මම මොකද මේ කරවලේ ඉන්නේ කියලා? වැඩේ කියන්නේ ළමයි සැලොන් එකට ගිහිල්ලා මගේ ඔයිල් මසාජ් එක පටන් ගද්දිම හෙඩ් මසාජ් එක පටන් ගද්දිම කරන්ට් එක ගියානේ. ඉතින් චූටි වෙලාවක් යද්දි හපව ආවා. හැබැයි ඒ කරන්ට් එක ගියපු වෙලාවත් මරු ඉතින්. කළුවරේ එතකොට පොඩි එළියකින් ඒක මරු. මම ඒකට ආසයි. හරි. ඊට පස්සේ ඉතින් ඔන්න දැන් මගේ ඔළුව හොඳට මසාජ් කරන ගමන් තමයි ඉන්නේ. දැන් ඉතින් ඔන්න ඔලු කට්ටේ රුධිර ගමනාගමනය වැඩි වෙන්න මොකද හීට් කරන ගමන් තමයි ඉන්නේ. හරි. ඉතින් මට අද දවසේ ඕන උනේ මුළු දවසම මට රිලැක්ස් එකේ ගෙවන්න. ඒ කියන්නේ මම මහන්සි වෙන්නේ නැතුව මගේ දේවල් ටික කවුරු හරි කරද්දි අන්න එහෙම. ඉතින් ෆේෂියලුත් එක එක ඒවා තියෙනවනේ. කියන්නේ එක එක මැෂින් වලින් කරන ඒවා තියෙනවා. මොනවාද අර ගැල්වනික් කියයි ඔන්න ඕම තියෙනවනේ ගොඩක්. ඒ වුණාට මම තෝරගත්තේ මේක. මම පෞද්ගලිකව ආසයි. ඉතින් දැන් අත් දෙකින් මගේ මූණ ක්ලෙන්ස් කරද්දී, ස්ක්‍රබ් කරද්දී, මසාජ් කරද්දී එතකොට පැක් එක දාලා පැය භාගයක් විතර මට හොඳ නිින්දකුත් යනවනේ. ඉතින් ඔන්න ඕකට මම ආසයි. ඉතින් ඒක නිසා මම මෙන්න මේ ෆේෂියල් එක තමයි දාගන්න හිතුවේ. මම ඔයගොල්ලන්ට කිව්වනේ අද දවසේ මගේ මූලිකම අරමුණ මම රිලැක්ස් වෙන එක කියලා. එහෙම නැතුව ඔයිල් මසාජ් එක කරද්දී ඉතින් මම බලාපොරොත්තු වුණා මගේ කොණ්ඩේ ඉතින් මේ යන්නේ අඩු වෙලා කොණ්ඩේ ටිකක් පෝෂණයකුත් එයි කියලා. ඒ වුණාට ප්‍රධාන අරමුණ අරක. ෆේෂියල් එක කරද්දී වුණත් මට මූණට ග්ලෝ එකක් ගන්නවට වඩා මට ඕනුනේ ෆුල් රිලැක්ස් එකේ ඉන්න. ගෙදරදී මට මේවා කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ගෙදරදී මම මේවා කරගද්දි මම එපැයි මහන්සි වෙන්න. ඉතින් ඒක නිසා මං හිතුවා මෙහෙම තමයි හොඳම විදිහ කියලා. හරි. ඉතින් ඔන්න දැන් ඉතින් ෆේෂියල් එක කරගන්න ගමන් තමයි ඉන්නේ. මම එදා දවස් කරා ඔයිල් මසාජ් එකක් දාගත්තා. ෆේෂියල් එකක් කරා. eyebrows ටික පිළිවෙලකට සකස් කරගත්තා. ඒ වගේම කොණ්ඩේ චුට්ටක් යටින් කට් කරා. මොකද මගේ කොණ්ඩේ අග්ගිස පැලිලා තිබුණා. ඒ වගේම මම අර කලින් දාපු කලර් එක මේ වෙනකොට නිකන් ගිහිල්ලා තමයි තිබුණේ. හරියට කලර් එක තිබුණේ නැහැ. ඉතින් මේ දේවල් ඔක්කොමත් එක්ක මම කොණ්ඩේ චුට්ටක් අග්ගිස්සෙන් කැපුවා. ඔන්න ඉතින් කොණ්ඩේ කැපුවාට පස්සේ තිබුණ විදිය. ඔයිල් මසාජ් එක කරලා නිසා කොණ්ඩේ තාමත් ඔයිලි ගතිය තියෙනවා. ඉතින් ඒක නිසා හරියට කොණ්ඩේ ඉතින් ලස්සනට පේන්නේ නැහැ. ඒ වුණාට ඉතින් දැන් කොණ්ඩේ උඩ ඉඳන් කොණ්ඩේ තියෙන ලෙන්ත් එකට එනකම්ම ඒ තියෙන ප්‍රමාණය
හොඳට පිරිපුන්ව තියෙනවා. හරි. ඊට පස්සේ ඉතින් මං ගියා for you එකට. මේක තියන්නේ නැත්නම් බුත්තේකමට ඔන්න ගේමයි මම එතනට ගියේ මට මූණට ෆේස් ක්‍රීම් එකක්, එතකොට නයිට් ක්‍රීම් එකක්, එතකොට මට ෆේස් වොෂ් එකක්. ඔන්න ওই දේවල් ටික ගන්න තමයි මම ගියේ. මම ගත්තේ හිමාලයයෙන්. හිමාලයයේ ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් තිබුණා එතන. මං ඉතින් එතනින් ගත්තා නයිට් ක්‍රීම් එක, ඒක මොයිස්චරයිසර් ක්‍රීම් එකක්. ඊට පස්සේ ඩේ ක්‍රීම් එක. ඊට අමතරව ඉතින් හිමාලයයේම ෆේස් වොෂ් එක ගත්තා. මෙන්න මෙතන ඉන්න මල්ලි ඔයගොල්ලන්ට පේනවද නෑනේ. එයාගේ මූණ පේන්නේ නෑ. එයා ඉතින් මට එතන තියෙන ගොඩාක් දේවල් ගැන එක්ස්ප්ලেইন කරා. මට ඉතින් වතිකයිකේ හෙයා ක්‍රීම් එකකුත් ගන්න කියලා කිව්වා. ඒ වෙලාවේ වතිකයිකේ හෙයා ක්‍රීම් එක ගන්න තරම් මගේ ළඟ වත්කමක් තිබුණේ නෑ. ඒක නිසා මම වතිකයිකේ හෙයා ක්‍රීම් එක ගත්තේ නෑ. මෙන්න මේ තුන විතරක් ගත්තා. වතිකයිකේ හෙයා ක්‍රීම් එකත් හොඳයි කියලා එයා කිව්වා. ඒ කියපු විදිහට මටත් පොඩි විශ්වාසයක් ඇති වුණා. ඒක අපි පස්සට දාගමුනේ. හරි. ඊට පස්සේ ඉතින් ඔන්න මම ආවා ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් දවස සම්පූර්ණ වෙන්න නම් මේ දෙන රිවෝඩ්ස් ඩේ එක හරියටම සක්සස් වෙන්න නම් ඉතින් මොනවා හරි කන්නත් එපයි. මට එහෙම ලොකු බඩගින්නක් තිබුණේ නැහැ. අද ඉරිදනේ. ඉතින් උදේ ගෙදර අම්මා හදලා තිබුණ කැකුළු බතුයි පොල් සම්බෝලයි හාල් මැස්සෝ බෙදලා. ඉතින් මම හොඳ ලොකු බත් පිඟානක් කාලා ආවේ. ඉතින් මට ලොකු බඩගින්නක් තිබුණේ නැහැ. ඒක නිසා ඉතින් මම ඔන්න මිල්ක් කොෆි එකකුයි සෑන්ඩ්විච් චිකන් සෑන්ඩ්විච් එකකුයි තමා ගත්තේ. ඒ චිකන් සෑන්ඩ්විච් එක නම් මාරම රසට තිබුණා. මම ඒක ගොඩක් ආසාවෙන් තමා කෑවේ. මට දැන් මේ වෙනකොට ගෙදරින් කෝල්ස් නම් 3-4ක්ම ඇවිල්ලා තියෙන්නේ. මොකද මම ගෙදරින් එනකොට වෙලාව 11යි. මම වැඩ ටික ඉවර කරගෙන ගෙදර යද්දි වෙලාව 5යි. ගෙදර අය කවුරුත් හිතලා නැහැ මෙච්චර පරක් වෙනවා කියලා. ඉතින් ඒක නිසා එයාලා මට කෝල්ස් කිහිපයක්ම ගත්තා. හරි. ඊට පස්සේ අපේ අම්මා මට උදේ ගෙදරින් එද්දි කිව්වා වෙලා තිබුණොත් පුළුවන් වුණොත් මට එළවලු ටිකක් අරන් එන්න කියලා. දැන් මෙච්චර පරක්කුත් උනේ එකේ බැනුම් අහන්න තියෙන ප්‍රතිශතය අඩු කරගන්නත් එක්ක මං හිතුවා එළවලු ටිකක් අරන්ම ගියොත් හොඳයි කියලා. ඊට පස්සේ ඉතින් මම කොෆි එක බීලා ගිහිල්ලා එළවලු ටිකක් ගත්තා. එදා එළවලු නම් ඇත්තටම ගණන් වැඩි. ගණන් වැඩි කියන්නේ මම ගත්තේ නෑ එහෙම මහා ලොකුවට මොකුත්. ඒ වුණාට මෙතෙන්ට රුපියල් 800ක් වුණා. මට ඇත්තටම හිතුණා එළවලු ගණන් වැඩි කියලා. හැබැයි එළවලු ඔක්කොම හොඳට ප්‍රෙෂ්ව තිබුණා. ඊට පස්සේ ඉතින් එළවලු ටිකත් අරගෙන මම ඉතින් ගෙදර යන්න පිටත් වුණා. ගෙදර ගිහිල්ලා කරපු දේවල් ආයි මම වීඩියෝ කරන්න ගියේ නෑ. මොකද මෙතනින් පස්සේ සුපුරුදු මගේ ඉවිනින් රූටින් එක තමයි ගෙවුනේ. ඒක නිසා මම ඒක වීඩියෝ කරන්න ගත්තේ නැහැ. මොකද ඒක සාමාන්‍ය විදිහට ඒක නිසා. එතකොට මේ මාසෙට ඉරිදාවල් තියෙනවා 4ක්. ඒ ඉරිදාවල් 4 කොහොමද ගෙවෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට අරන් එනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් ඉතින් මේ මොනවාද අයිබ්‍රෝස් එහෙම හදලා නින්නේ. ඉතින් ඒක නිසා ඉතින් ඒක ලස්සනයිද කියලා තමයි දැන් මේ අහට්ට මෙහෙට්ට කැරකි බලන්නේ. මං ඉතින් බස් එකෙන් බහිනකොට අපේ සුද්දා ආව මාව එක්කරන් යන්න. එයා ඉතින් එනවා. මේ එන වෙලාව බලලා පාරට එනවා. ඇවිල්ලා මොකක් හරි අතේ තියෙන බෑග් එකක් හරි අරන් යනවා ඉතින්. හරි. ඉතින් ඔන්න තාමත් ඉතින් හැඩ බලනවා ඉවරයක් නෑ ඉතින්. හරි. එහෙනම් ඉතින් ඔන්න අදට මං ගිහින් එන්න. ඉක්මනින් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.